මහතුළු පවුගිරි පාමුල වැතිරි සාදු සාදු අපි වඳිමු හද බැතියෙන්. එක ජපන් සෙන් හාමුදුරු නමක් උන්වහන්සේ විවිධ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්න බොහෝම දක්ෂ හැකියාවක් තිබ්බ හාමුදුරු නමක්. දැන් අද කාලෙත් අපේ ඉන්නවනේ එක ස්වාමීන් වහන්සේලා නේද විහෙර විහාර කර්මාන්ත කරන්න හැකියාවන් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ වගේම පින්වත්නි මේ ස්වාමීන් වහන්සේත් ලී කැටයන් වලට දක්ෂයි. එයාට හිතුණා බොහෝම ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරා. දැන් පින්වතුනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්න ගියාම ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න ඕනේ, කාලය ගත වෙනවා, ලේසි වැඩක් නෙවෙයි. ඉතින් අර හාමුදුරුවෝ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලන්න බොහෝම ශක්තිමත් ශාකයක් හොයාගත්තා. දැන් අද වුණත් පින්වතුනි විහෙර විහාරයක පන්සලක දෙයක් කරනකොට ගොඩක් කල් පවතින ශක්තිමත්ව කරනවා. අද විතරද නෑ පින්වතුනි, පෙර රජ දවසත් එහෙම තමයි. අනුරාධපුර පොළොන්නරු වගේ වන්දනාවේ චාරිකාවේ ගිය පින්වතුන් දන්නවා. පින්වතුනි එහි තියෙන පෞරාණික නටබුන් වලින් බහුතරයක් 99%ක්ම ඉපැරණි වෙහෙර විහාරවල නටබුන්. රජමාලිගාවත් එහෙම නැත්නම් සෙසු මිනිස්සු ජීවත් වෙලා හිටපු ගෙවල්වත් ඊටාම කලාතුරකින් තමයි පින්වතුනි හොයාගන්න පුළුවන්. මිනිස්සු මේ පොදුයි ශාසනයට පවතින දේවල් බොහොම ශක්තිමත්ව ආරක්ෂිතව හැදුවා. ඉතින් අර සෙන් හාමුදුරුව මොකද කළේ? උන්වහන්සේත් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බොහෝම ශක්තිමත්ව හදන්න ගොඩක් කල් පවතින ලීයක් හොයාගත්තා. දැන් අපේ රටෙත් ඔය කුබුක් වගේ ලී, කොස් වගේ ලී බොහොම ශක්තිමත් කියනවනේ. ඉතින් ඒ වගේ හයිය ලීයක්, කල් පවතින ලීයක් අරගෙන උන්වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලාගෙන ගියා. දැන් පින්වතුනි මේ වස්සාන හේමන්ත ගිම්හාන සරත් වගේ ඍතු 4ක් ලෝකේ තියෙනවනේ. අපේ රටෙත් තියෙනවද? අපේ රටේ ඒ ඍතු වල ලොකු වෙනසක් පේන්න නෑ. හැබැයි ඔය විදේශ රටවල ඉන්න අයගෙන් අහපුවාම මේ කාලේ වින්ටර් සීසන් එක නේද හොඳටම සීතලයි ආදි වශයෙන් කියනවා. අපිට යාළුවෝ මිත්‍රයෝ දන්න හඳුනන අය රට ඉන්න අය එක කාලයක් තියෙන ඒ කාලෙට ඉන්නම බෑ. ඉතින් ඔය ජපාන් රටෙත් තියෙනවා සීත කාලයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දිගටම බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළුවා. උන්වහන්සේට පුළුවන්කමක් ලැබුණේ සීත කාලෙට ගිනි තපින්න දර හොයන්න. අර ගිනි උදුන් වලනේ දර තපින්නේ ඉස්සර නේද? අද වගේ විදුලිය එහෙම නැති කාලෙනේ නේද? තාක්ෂණ ටිකක් අඩු කාලෙනේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ බුදු පිළිම නෙලන්න දවසම කාලය ගත වුණා. උන්වහන්සේට දර හොයාගන්න බැරි වුණා. දැන් මොකද වෙන්නේ? බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නම් වැඩ ගොඩාක් දුරට ඉවරයි. හැබැයි පින්වතුනි සීතල එන්න වැඩි වෙන අර ස්වාමීන් වහන්සේට ජීවත් වෙන්න අපහසු තරම් සීතල. ගොඩාක් සීතලේ අපිට ජීවත් වෙන්න බෑ, මැරෙනවනේ නේද? ගල් වෙලා. ඉතින් ඒ වගේ මේ හාමුදුරුවන්ට සීතල අධිකවම ආවා. දැන් දර හොයන්න පුළුවන්ද මේ සීතලේ? හිම වැටිච්ච වෙලේ එළියට යන්න පුළුවන්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ කුටිය වටපිටාව බලනකොට ලීයක් හැටියට ගන්න මොනවද තිබ්බේ? අර බුදු පිළිම නෙලන්නේ මොකෙන්ද? ලීයෙන්නේ. කැපිලා කැඩිලා වෙන් වෙච්ච ලී කැබලි ගිනි අවුල හිටියා. හැබැයි ටික දවසක් යද්දී ඒක ඉවර වුණා. ඒ නිසා අර ස්වාමීන් වහන්සේ මොකද කරේ? අර බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලලා නිම කරලා නෑ. බාගෙට නෙලලා තිබ්බේ. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෑලි වලට කැබලි කරලා මහා දර ගොඩක් හදලා ගිනි තපින්න ගත්තා. හැබැයි නිකම්ම හිටියද? නෑ.
උන්වහන්සේ භාවනා කරා. දැන් උන්වහන්සේට සීතල ක්‍රමානුකූලව දර ගොඩක් ඉවර වෙලා ගියා. භාවනා සීත කාලයත් ගෙවිලා ගියා. දැන් බුදු පිළිමයක් තියෙනවද? නෑ පින්වත්නි. ගිනි අඟුරු ගොඩක් විතරයි තියෙන්නේ. ඒ ගමන අර හාමුදුරුව මොකද වුනේ? තමන්ගේ භාවනා කර්මස්ථානයේ නැගිට්ටා. උන්වහන්සේ උතුම් වූ සත්‍ය අවබෝධය කරලා එහෙම නැත්නම් රහත් වෙලා උන්වහන්සේ අර අඟුරු ගොඩ දිහා බලාගෙන මොකද්ද කිව්වේ? දැන් අපි ගෞතම බුදුන්, ගොතම බුදුන්, ලෝතුරා සම්මා සම්බුදු අමාමෑණී බුදුරජාණන් වහන්සේ නේද? උන්වහන්සේ හඳුන්වන කොච්චර පర్యాయ නාම තියෙනවද නේද? බුදුහාමුදුරු හඳුන්වන්න නේද? එතකොට ඔය සෙන් බෞද්ධයෝ සෙන් බුදු දහමේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පාවිච්චි කරනවා අමිතාභ කියලා නම. අර සත්‍ය අවබෝධය කරපු අමිතාභ ඔබ අලුපොළ දිහා බලාගෙන බෙන්න මාගේ හදවතේ උපන්නේ මේ කියලා. මොකද්ද පින්වතුනි මේ කීවේ ස්වාමීන් වහන්සේ? පින්වතුනි සැබෑ බුදුන් දකිනවා කියන්නේ ප්‍රතිමා වහන්සේ දකින්න එකද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් දහම දකිනවා නම් අන්න යා තමයි බුදුන් දැක්කා එන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. දහම් දකින යම් කෙනෙක් වේද හෙතෙම බුදුන් දකි. මහතුළු පව්ගිරි ගැඹ බිඳ පැන නැගිලා සමාධියෙන් සිත සලසන දෙනු මැන මහතුළු පව්ගිරි පාමුල වැතිරි සාදු සාදු අපි වඳිමු හද බැතියෙන්